හලෝ ගයිස්, කොහොමද? ෆස්ට් සර්විස් එකේ වීඩියෝ එකකින් පස්සේ මම අද ගේන්නේ බයික් එක ගෙදර ප්‍රොෆෙෂනල් මට්ටමින් හොදගන්නේ කොහොමද කියලා. මේ මම පළවෙනි පාට වැස්සට අහුවෙච්ච දවස. ඉතින් මඩ නාගෙන ආවේ. මේ මෙන්න මෙහෙම තමයි බයික් එකේ මඩ විසි වෙලා තිබුණේ. මගේ විදියට නම් ඉතින් ගන්න සංසාරයක් නැහැ. හොඳට මඩ. මොකද මේක කළුතරේ ඉඳලම තෙමීගෙන ආවේ. මේ පිටිපස්සේ මඩ් ගාඩ් එකක් නැති හින්දා ඉතුරු ටික නම් තින් මගේ පිටේ තමයි තිබුණේ. අපි ඊළඟට බලමු මේ වොෂින් එකට ඕන බඩු ටිකට කොච්චරක් මට කොස්ට් වුණාද කියලා. අපි යන් මේ බඩු ටික මොනවාද කීයක් ගියාද කියලා බලන්න. හරි, මෙන්න මේ බඩු ටික තමයි මං අරගත්තේ. ලොකු දේවල් නෙමෙයි. මෙන්න මේ බෝතලේ නේ 1095ක්. එතකොට මේ බෝතලේ නම් මං කලින් අරන් තිබිච්ච එකක්. මේක අතින් රුපියල් 300ක් විතර 350ක් විතර. මේක ගත්තේ කූලන් පුරවන්න රුපියල් 20ක් වගේ වුණේ. මේ බ්‍රෂ් එකක් උනේ සාමාන්‍යයෙන් 330ක්. ඒ බ්‍රෂ් තුනම ඒ ගානමයි. එතකොට මේ බ්‍රෂ් එකත් ඒ ගානමයි. මේ ගැන නැච්චර හිතන්න එපා. මේකත් රුපියල් 200 ගානක් වගේ වුණේ. මේ බකට් එකත් රුපියල් 210යි වුණේ. ඉතින් මම මේ ඊළඟට පෙන්නන්නේ මං ගත්ත ලික්විඩ් එක ෆ්ලෙමිංගෝ. මේක 980යි ගානක් පේනවා. එතකොට මේක හයි ප්‍රෙෂර් යූස් එකට නම් 1.5 ඒ කියන්නේ 1.95 අනුපාතය අතේ සෝදනන 1:3 අනුපාතය තමයි හදාගන්න ඕනේ. එතකොට මේ කප් එකේ නම් මිලිලීටර් 60යි. එතකොට මේකේ 60යි මම තව 40ක් දාගෙන තමයි මිලිලීටර් 100ක් ගත්තේ. එතකොට මිලිලීටර් 100කට වතුර මිලිලීටර් 500 තමයි දාන්න තියෙන්නේ. ඔයාලට කැමති නම් 1:5 1:3 අනුපාත දෙකටම හදාගන්න පුළුවන්. 1:5 කියන්නේ ලික්විඩ් මිලිලීටර් 100කට වතුර මිලිලීටර් 500ක්. 1:3 කියන්නේ ලික්විඩ් මිලිලීටර් 100කට වතුර මිලිලීටර් 300ක්. ඉතින් මම මේ බයික් එකේ වොෂ් එකට කලින් වතුර අල්ලගත්තා මේ හැම තැනටම. මොකද මේ වැලිත් එක්ක තමයි මේ මඩ විසි වෙන්නේ. මොකද අපි අතුල්ලද්දී ඒ වැලිත් එක කැපෙන්න බලනවා. ෂැම්පූ එක මේ විදිහට ස්ප්‍රේ කරගෙන බ්‍රෂස් වලින් හොඳට ක්ලීන් කරගන්න. මේ එන්ජින් එක පැත්ත, මේ චේන් එක පැත්ත මම ක්ලීන් කරගත්ත විදිහ. ඊළඟට මේ ෆෝක් එක පැත්ත මම ක්ලීන් කරගත්ත විදිහ හොඳට බ්‍රෂ් එකක් යූස් කරලා මෙන්න මේ විදිහට ඔයාලත් ක්ලීන් කරගන්න. එතකොට මේ රේඩියේටර් එකේ වින්ස් ටික ක්ලීන් කරගත්තේ මෙන්න මේ විදිහට මේ බ්‍රෂ් එකෙන්. මම මෙන්න මේ විදිහට තමයි මුළු බයික් එකටම ෂැම්පූ එක ස්ප්‍රේ කරගත්තේ. ස්ප්‍රේ බොටල් එක යූස් කරලා මේ ස්ප්‍රේ බොටල් එකෙන් සාමාන්‍යයෙන් අර ප්‍රෙෂර් ගන්නින් අල්ලනවා වගේ යම් තාක් දුරකට අපිට ස්ප්‍රේ කරගන්න පුළුවන් බයික් එකට. ඉතින් මම මෙන්න මේ විදිහට තමයි හොඳට මේක බ්‍රෂ් එකක් යූස් කරලා හොඳට ක්ලීන් කරගත්තේ. මේ බ්‍රෂ් එක එච්චර රෆ් බ්‍රෂ් එකක් නෙමෙයි. මේක පොඩක් ස්මූත් බ්‍රෂ් එකක්. ඒ වගේ බ්‍රෂ් එකක් තමයි මේ වගේ ඒවා ක්ලීන් කරන්න යූස් කරගත්තේ මම. ඉතින් මෙන්න මේ විදිහට හොඳට කුණු මේ බ්‍රෂ් එකට ක්ලීන් කරගන්න පුළුවන්. ඔයාලත් මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් යූස් කරගන්න. මොනවා හරි වැඩි දුර දේවල් අහන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි හැම අස්සක් මුල්ලක් නෑරම මේ බ්‍රෂ් එකෙන් ක්ලීන් කරගත්තේ. මොකද ඔයගොල්ලෝ අපි රෙදි කෑල්ලෙන් හොදන්න ගියොත් මේ හැම අස්සක් මුල්ලක්ම අපිට ක්ලීන් කරගන්න බෑ. ඉතින් මේ වගේ බ්‍රෂ් එකක් යූස් කරගත්තාම අපිට හැම අස්සක් මුල්ලම හොඳට ක්ලීන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති හැම තැනකටම අපිට පහසුවෙන් මේක දාලා සෝදගන්න පුළුවන්. ඉතින් සීරෙන්නේ මුකුත් නැහැ. මේ බ්‍රෂ් හරිම ස්මූත්. ඉතින් අපිට කිසිම ඩැමේජ් එකක් නැතුව හරි ලස්සනට හැම තැනම හැම අස්සක් මුල්ලම මෙන්න මේ විදිහට හොඳට ක්ලීන් කරගන්න පුළුවන්. මම ඉස්සරහට කියන්නම් මේ බ්‍රෂ් එක තෝරගන්නේ කොහොමද කියලා. මම මේකට යූස් කරන බ්‍රෂ් ගැන මම වෙනම වීඩියෝ එකකින් ෂෝට් වීඩියෝ එකකින් ගේන්නම්.
මෙන්න මේ විදිහට තමයි හොදගෙන ඉවරුණාට පස්සේ බයික් එකේ තිබ්බේ. ඉතින් ෆ්ලෙමින්ගෝ ෂැම්පූ එකේ හොඳ වැක්ස් එකකුත් තියෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ෆයිනල් අවුට්පුට් එක විදිහට බ්‍රෂ් ගැන කෙටියෙන් කිව්වොත් සාමාන්‍ය සුදු පාට කෙඳි තියෙන බ්‍රෂ් හරිම ස්මූත්. එතකොට කළු පාට කෙඳි තියෙන බ්‍රෂස් පොඩක් හાર્ඩ්. ඒ වගේ ඒවා එන්ජින් පැත්ත, චේන් එක පැත්ත වගේ ක්ලීන් කරන්න යූස් කරන්න. සුදු පාට කෙඳි තියෙන ස්මූත් බ්‍රෂ් එකක් යූස් කරන්න මේ වගේ පේන්ට් එක තියෙන දැන් ක්ලීන් කරගන්න. මම බයික් එක සෝදගෙන ඉවරයි. බ්ලෝ එකක් එහෙම නැහැ. ඉතින් හුලං අල්ලලා වතුර ටික යවා ගන්න. මෙන්න මේ රෙදි කෑල්ලෙන් තමයි ඉතින් සියලුම වතුර පිහද ගන්න ඕනේ. මම බයික් එක පිහදගෙන ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ බයික් එක මම කොච්චරක් දුරට පිහදගෙන තියනවද කියලා. ඉතින් 99%ම මම රෙදි කෑල්ලෙන් පිහදලා වතුර සියල්ලම යයින් කරගෙන තියෙනවා. හැමතැනම හොඳට ක්ලීන් වෙලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන්. මේ හැම තැනම ක්ලීන් කරගත්තේ අර පුංචි මුදලකින් ගත්ත බ්‍රෂ් ටිකෙන් තමයි. එතකොට ලික්විඩ් එකත් ලොකු ගාණක් වුණේ නැහැ. 980යි වුණේ. ඉතින් සර්විස් වලට අරන් ගිහිල්ලා ඔයිල් අල්ලන ඒවා වැක්ස් අල්ලනවට වඩා Tamanට ගෙදරදීම මේ වගේ සුළු මුදලකින් Tamanගේ බයික් එක Tamanට හිතන මට්ටමටම හොදගන්න පුළුවන්. ඒක තමයි මට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. ඉතින් මේ මම ඔයාලට පෙන්නන්නේ එන්ජින් එකේ යට. බලන්න එන්ජින් එකේ යටත් කොච්චර හොඳට ක්ලීන් වෙලා තියෙනවද කියලා. ඉතින් මේක තමයි මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදපු ෆයිනල් අවුට්පුට් එක. ඉතින් බයික් එක ඉතින් මම බයික් එකේ ෂෝරූම් එකෙන් ගේදි තිබ්බ තත්ත්වෙටම බයික් එක සෝදන්න දෙනවා. පොඩි රොඩක්වත් ඉතුරු වෙන්න මං තිබ්බේ නෑ. හැම තැනම හොඳට ක්ලීන් කරගත්තා. ඉතින් ඔයාලටත් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකකින් මං ගේන්නම්. මේ හැමතැනම ඉතින් ගෙදරදිම ක්ලීන් කරගත්තේ ඔයගොල්ලෝ දැක්කා. බයිසිකලේ කලින් තිබ්බ තත්ත්වෙයි දැන් තියෙන තත්ත්වෙයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. ඔයගොල්ලොන්ට ඊළඟට ගේන්න ඕනේ මොකද්ද කියලාත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න.